ඔය 7-8 පොලකින් වාඩි වෙලා මට තියෙනවා පොඩි වැදගත් දෙයක් උඹලා එක්ක කතා කරන්න. හැබැයි මේක වරදවා වටහා ගැනීම නොගැනීම ඔබ සතුයි. හැබැයි මේක උඹලා අති බහුතරයක් නොදන්න කාරණයක්. දන්න උන් හිටියත් ඒත් මේක ගැන ලොකුවට හිතන්නේ නැහැ. ඕනි මගුලක් අපිට වැඩක් නැහැ වගේ උන් ඉන්නේ. විශ්වාස කරනවා නම් කරපල්ලා නැතත් මට කමන්නේ නැහැ. මේ ලෝකය ගලාගෙන යන්නේ අපිට පිටට එකපාරට පේන්නේ නැති පිල් දෙකක් විදියට. ඔව් මම මේක ගැන A to Z වීඩියෝ එකක් හදනවා තව ටික දවසකින්. එතකල් මම මේක ඉතා සරලව කියන්නම්. මේ ලෝකේ දරුණු විදියට දෙකට බෙදිලා ඉවරයි මේ වෙද්දි. මොකද්ද මේ කොටස් දෙක? අපි මේක දැන්ට හඳුන්වමු කළුයි සුදුයි විදියට. මේ කළු වලින් සාතන් හිවත් යක්ෂයා සහ සුදු වලින් දෙවියන් නිරූපණය වෙනවා කියලා සරලව හිතමු. දැන් උඹලා මේක ගමේ පන්සලටයි සමිතියටයි දාගන්න එපා. මේක එහෙම එකක් නෙවෙයි. මම මේ කියන්නේ මුළු ලෝකෙම අද වෙද්දි ගමන් කරන දිශාවක් ගැන. ඉතින් සරලවම මේකේ තේරුම යක්ෂයා කියන එකෙන් නපුර, ඒ වගේම දෙවියන් කියන එකෙන් යහපත. මචං මේක සරලව කීවට හිතන්නවත් බැරි තරම් ලොකු කතාවක්. හරිද? උඹලා හිතන්නේ එක කාලෙක ලෝකේ එක්තරා කණ්ඩායමක් අපි වගේ ඈත රටවල් කාලයක් තිස්සේ අල්ලගෙන හිටියේ මොනවට වෙන්න පුළුවන් කියලාද? ඒ කාලෙදි උන්ට තේරුණ විදියට තමන්ගේ පැවැත්ම, තමන්ගේ බලය ඉදිරියට හැමදාටම රඳවා ගන්න උන් මොලෙන් ගහපු මාස්ටර් ප්ලෑන් තමයි ඒක. එතකොට දැන් මොකද්ද කරන්නේ? මචං දැනුත් වෙන්නේ ඒකම තමයි. උන්ගේ අනාගත පැවැත්ම සහ බලවත් වෙන්න අද කාලේ හැටියට උන් සැරටම ගේම ගහනවා. මචං වෙනස තමයි ඉස්සර කලේ ගිහින් යුද්ධ කරලා රටවක් අල්ලගත්ත එක. දැන් ඊට වඩා දියුණු මාස්ටර් ප්ලෑන් ගොඩාක් යොදවනවා. උන්ගේ ඒ අරමුණ වෙනුවෙන්. කාලේ වෙනස් මචං. උන් මුලින් බලන්නේ රටේ රජාට උන්ගේ ගොට්ටෙක්ව දාගන්න. ඒ ප්ලෑන් එක අමාරු නම් මිනිස්සුන්ගේ මයින්ඩ් එකට තමයි කෙලවන්නේ හිමීට. මන් දන්නවා උඹලට මේව තේරෙන්නේ නැහැ. ඇත්තටම තේරුම් ගන්න කිසිම ඕනිකමකුත් නැහැ. උඹලට ඕනි TikTok එකේ FB එකේ ආතල් එක අරන් ෆන් එකේ ඉන්න විතරයි. අන්න ඒ වගේ තරුණ පරපුරක් අද අපේ රටේ ඉන්නේ බං. ඒක හින්දම අර මං කලින් කිව්ව උන්ගේ මාස්ටර් ප්ලෑන් නෙවෙයි 2.50 ප්ලෑන් වුණත් සරුවට යනවා මේ රටේ. ඒ අස්සේ එක එක කම්පැනි කාරයෝ දැන හෝ නොදැන කරන්නේ උඹලා වගේ උන්ගේ මයින්ඩ් එකට කෙලවන වැඩම තමයි. ඇත්තටම නොදැන නෙවෙයි. සල්ලි නිසා මචං සල්ලි නිසා. මම මේ කියන්නේ අපි රටවල් අල්ලගන්න ජාතිය වෙන්න නෙවෙයි. අපි තවදුරටත් අහුවෙන්නේ නැති ජාතිය වෙන්නයි ඕනි. ඒත් අවාසනාවකට අපි තාම ලස්සනට අහුවෙනවා බං. මේ රටේ දැනට තියෙන ජරා සිස්ටම් එක තමයි මිනිස්සුන්ගේ මයින්ඩ් එක කුරුවල් වෙනවා කියන්නෙම එක්තරා පිරිසක් එකෙන් කෝටි ගණන් හම්බ කරගන්නවා කියන එක. උඹලගේ මයින්ඩ් එක ලේසියෙන්ම වෙනස් කරන ප්‍රධානම කාලකන්ණි තමයි ඔන්න ඔය මම පිටිපස්සෙන් පාවෙන්නේ. උඹලගේ මොලේට යමක් තදින් කාවත් දාන්න හරි ලේසියි උන්ට. දැන් උඹලා කියන්න එපා මම මේ උන් හම්බ කරගන්නවට ඉරිසියාවේ මේක කියන්නේ කියලා. උඹලට හිතෙන්නේ එහෙමනම් ඉතින් ඒ තමයි මෝඩකමේ උපත. හරිද? පොඩි දේවල් ටිකයි බං උඹලා වන්දන්න ඕනි. 1 sex and love, 2 ජෞතිසේ, 3 හැමේ සුදු පාට, 4 මත්ද්‍රව්‍ය. මේවට උඹලා ඇඳෙන්නේ උඹම කපලා මහගෙන. ඒ වගේම උඹලා ආසාවෙන් අරන් කියවන පොත් print කරන කම්පැනි. කියවනවා කියන්නෙම එතන තියෙන මයින්ඩ් ගේම් එකක්. උන් ඒක ප්ලේ කරන්න අපූර්වට දන්නවා. උඹලා ඇඳෙන බව උඹලට කීයටවත් තේරෙන්නේ නැහැ මචං. ඒක තමයි මේ ප්ලෑන් වල හැටි. උඹලා හිතන්නේ මේ හැමදේම අහඹු සිදුවීම් කියලාද? කොටිම උඹලට ඒකවත් හිතෙන්නේ නැහැ බං. ආන්න ඒක තමයි අද කාලේ අපේ රටේ මිනිස්සුන්ට සිද්ධ වෙන ලොකුම ව්‍යසනය. මචං මේකට එක එක අය එක එක අර්ථකථන දේවි දැන් මේ වීඩියෝ එක බලලා. කොයි අර්ථකථන දුන්නත් මේකේ තියෙන පැති දෙකයි. එක තමයි රැල්ලට ඇඳිලා උන්ව පෝසත් කර කර ගූ ගොඩක් ෂවාව් කියලා අරන් ඇවිත් තලු මර මර රහ බලන එක. ඊළඟ එක තමයි අලගෙඩියක් තරම්වත් තියෙන පුංචි මොළගෙඩිය පාවිච්චි කරලා බල්ලෝ මරලා හරි සල්ලි හොයන කම්පැනි කාරයෝ අඳුරගෙන ඇඳෙන්නේ නැතිව ඉන්න එක. හැබැයි මෙහෙමයි. ලේසි නෑ. උන් මේ ස්ට්‍රැටජි හදලා තියෙන්නේ අපේ රටවල් වල මිනිස්සුන්ට ගැලවෙන්න තියා අඩු ගානේ වෙන්නේ මේකයි කියලා හිතා ගන්නවත් බැරි විදියට. හොඳට හිතලා බලපන්. TV channel වලින් sex and love promote කරනවා. O level වල ලව් කතා එපිසෝඩ් 500 ගණන්. ටීචර්ට ටෝක් කරන සර්ට ළමයි උදව් කරන සීන් තියෙන්නේ. සමහර channel කාරයෝ රටටම කුඩු බෙදපු උන් ඒ වගේ උන්ට ෆ්‍රීකවෙන්සි තියෙනවා රටේම උන්ගේ මයින්ඩ් එකට රින් ගන්න. මං අහන්නේ උඹලා තාම හිතන්නේ මේවා අහඹු සිදුවීම් කියලාද? මම මේ ටික කියන්නේ කාගේ හරි channel එකක් දියුණු වෙනවටවත් කාගේ හරි පොතක් විකිනිලා ඒක ලියපු කෙනා හොඳ සල්ලිකාරයෙක් වෙනවට ඉරිසියාවටවත් නෙවෙයි. බලන කියවන උඹලා විතරක් නෙවෙයි බං ඇන්දෙන්නේ. ඇත්තටම රඟපාන උන් දන්නේ නැහැ උනුත් ඇන්දිලා කියලා. පොත් ලියන පොඩි උනුත් දන්නේ නැහැ උනුත් ලස්සනට ඇන්දිලා කියලා. බල්ලෝ මරලා හරි සල්ලි හොයන්න ටාගට් කරන කම්පැනි කාරයන්ට sex and love කියන දේවල් ගේමක්ම නෑ පුතා. උන් උඹලව අන්දන්නේ අංකයකට ආන්න ඒකේ. විශේෂයෙන්ම sex and love ගැන පොත් ලියන ගෑනු ළමයින්ගේ වයස, පෙනුම සහ මූණ වහලා හරි ඒ කෙල්ල එක්ක සෙල්ෆියක් ගහන එක මාර වව් එකක් කරනවා. ඒත් එක කියුට් හුරුබුහුටි බොරු නමක් දාලා අර පොතේ අත්සනක් දාගන්න එකත් මාරම වව් එකක් කියලා මවාපානවා. ඒ මැවිල්ලට උගෙන් ගලවන්න පුළුවන් 5000ක් වුණත් බං. කම්පැනි කාරයන්ගේ මාකටිං ප්ලෑන් වලට ඇඳෙන්න එපා බං. අපේ උන් හරි ලේසි පිටකවර පෙන්නලා අන්දන්න. පොත් කොච්චර අර්ථවත් වුණත් ලියන්නේ තටි කළු මහත වයසක ගෑනු කෙනෙක් වුණොත් උඹට අවංකවම මොකද හිතෙන්නේ? අනේ ඵලයන් අඳුරෝ යන්න. අපි අපේ සල්ලි වලින් අපි කැමති පොතක් ගත්තත් උඹට පාන්ද? දුහක වෙන්න බාබන්. කම්පැනි කාරයෝ එහෙම නෑ. උන් අපිට පට්ට ආදරේ. අපිට ඕන්නම් කොල්ල හරි කෙල්ල හරි කොල්ල බල්ලෝ හරි ඕනි මගුලක් කියවනවා. උඹට මොකද්ද තියෙන රුදාව? උඹට පාන්ද කේක්ද බනිස්ද? අනික අපේ අම්මලා තාත්තලා අපිට උපරිම නිදහස දීලා තියෙන්නේ. අපි කරන්නේ මොනවද කියවන්නේ මොන පොද්ද? ඒවා එයාලට අදාළ නෑ. ඒ වගේ උඹත් අදාළ කරගන්න එපා ඒවා. හරි තේරුණා. ඔයාලගෙන් පස්සේ පරම්පරාවට සුපිරි ආදර්ශයක් දෙන්නේ ඔයා. දැන් ඔය පුතා ගිහින් ස්වර්ණ පුස්තකේ ගන්නකො.
ඔය පේනවනේ ඉතින් මේ වගේ උන් ඉන්නකල් පබ්ලිෂර්ස්ලා ගොඩ උඹලා හිතන්නේ ඔය ටෙම්පරර් පොපියුලරිටි එකට රැවටිලා පොත් ලියන පොඩි උන් ගොඩ යනවා කියලාද? අද ගැන නෙවෙයි මචං. පබ්ලිෂර්ස්ලයි ලියන පොඩි උනුයි කියවන ගොබ්බ හැත්තයි මොනා කීවත් මෙහෙම ගියාම තව අවුරුදු කීපකින් වෙන සෝෂල් ඉම්පැක්ට් එක හිතපන්. මේ සෝෂල් ඉම්පැක්ට් ගැන නම් මේව කියවන උන්ට තේරෙන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. ඒක සමහර විට වැඩි හිටියන්ට තේරෙවි. ඒ කිව්වේ දරුවෝ ඉන්න දෙමාපියන්ට වගේ. මේ එකපාරටම අප්සෙලා එන ලජබට ඇජෙන්ඩා එක කොහෙන් එන එකක්ද කියලා උඹලට ලාවට හරි තේරෙන්න ඕනි. අර මම මුලින්ම කියපු දේවලුත් එක්කලා මට තියෙන අවුල යුගයේ මහා සිංහල ගුරත් පබ්ලිෂර්ස්ලාව තරහ වෙනකොට බය වෙලා වගේ මේවට අත්පුඩි ගහන එකට යකෝ අපිට කලින් මේව තේරෙන උගත් මිනිස්සු උඹලට තේරෙනවද නැද්ද දන්නේ නැහැ. මේ අපේ සමාජයේ කාලෙන් කාලට එක එක දිශානතීන් වලට හැරෙන්නේ ඉබේ නෙවෙයි. රූකඩ වගේ මේව හරවන්න නොපෙනෙන අත් තියෙනවා මචං. ඒ තමයි අනාගතයේ පැවැත්ම රැකගන්න අද දවසේ ප්ලෑන් ගහන උන්ගේ යක්ෂයාත්. උඹලගේ TikTok මොළ වලට මේක මීටර් නොවුනා කියලා අපි පලි නැහැ. සමහර විට මේවා මෙහෙවන පිරිස් වලට පපුවට පිහියෙන් අන්නවා වගේ රිදෙයි මේක දැකලා. ඒත් මට කමක් නැහැ. ට්‍රැවලින් බොයි ඔයා හරි. ඇත්තටම මේක අපේ පොඩි උන්ට තේරෙන්නේ නැහැ. අපි මේ දේවල් එයාලට කියලා දෙන්න ඕනේ ආදරෙන් යාළුවෙක් වගේ එයාලා ළඟම ඉඳලා. හරි හැම ලිංගික අධ්‍යාපනයක් නැති අපේ වගේ රටවල් වලට මේක බලපාන්නේ දැන් නොවෙන්න පුළුවන්. හැබැයි තව අවුරුදු කීපයක් ගියාම මේව වසංගත වෙනවා. දරුවෝ ඉන්න අම්මලා තාත්තලා විදියට මෙයාලව බේරගන්න තියෙන්නේ අයිස් වලින් විතරක් නෙවෙයි. කියවන පොත්පත් වලිනුත් බේරගන්න වෙලා තියෙන්නේ. මම මේ අද අන්තිම දවසේ ආවේ. මෙයා කියවන්න ආසම පොත් ටික හොයලා තෝරලා ගන්න එයා උදව් විල්ලුවේ මගේ. මගේ දුව වුණාට ඇත්තටම අපි යාළුවෝ වගේ. එහෙනම් ට්‍රැවලින් බොයි අපි යනවා හොඳ වටිනා පොත් ටිකක් ගන්න අර පැත්තට. ගුඩ් බයි. මේක බලන උඹලා සම හරක්ට හිතෙනවා ඇති. ඒ ලොක්කටයි කෙල්ලටයි පිස්සු කියලා. ඔව් එහෙම හිතන එක නොහිතන එක උඹේ තේරුම් ගැනීමේ ශක්තිය මත වෙන දෙයක්. මම දන්නවා මගේ වීඩියෝ බලන දෙමව්පියෝ සෑහෙන පිරිසක් ඉන්නවා මේකේ. මට ඔයාලට කියන්න තියෙන්නේ දරුවෝ හදන්න බෑ ගෙවල් ඇතුලේ හංගලා අද කාලේ. එයාගේ හොඳම යාළුවා වෙන්න. හැමදේම ගැන කතා කරන්න විවෘතව. එයා කියවන්න ආසා දේවල් එයා එක්කම හොයලා ගිහින් අරන් දෙන්න. එකිනෙකාගේ අදහස් බෙදා ගන්න. ඕනෑම පොඳ දෙයක් නරකක් විදිහට මයින්ඩ් එකට ඇතුල් කරලා මිනිස්සුන්ට නොදැනෙන්න මිනිස්සුන්ව වෙනස් කරන නූතන ලෝකයේ මාස්ටර් ප්ලෑන් ගැන ඔයාගේ දරුවට කියලා දෙන්න. පබ්ලිෂර්ස්ලාගේ ප්ලෑන් වලට මොටිවේට් වෙලා උන්න පෝසත් කරන්න මේවා ලියන මයින්ඩ් ගේම් ගැන මෙලෝ ලබ්බක් නොදන්න පුංචි උඹලට කියන්න තියෙන්නේ. BL GL බැරි නම් JBL හරි කමන්නේ නැහැ. උඹලගේ ෆැන්ටසිය උඹලා හිටපල්ලා. ඒකට රටේ ලෝකේ අනිත් තුන්ව ඇදලා දාන්න අයිතියක් නැහැ කියලා මතක තියාගෙන ඉන්න. අවසාන වශයෙන් මේව හිස් මුදුනින් දොහොත් මුදුන් දීලා දාස් ගානකට ගූ ගොඩ අරගෙන ඇවිත් ලාමක සොයන් වින්දනයක් ගන්න ගෝතයින්ට කියන්න තියෙන්නේ අම්මා විකුණලා හරි සල්ලි හොයන්න හදන කම්පැනි කාරයින්ට සල්ලි පුදලා උන්ට උඹේ නොමේරු මොලේ හිල් කරලා මොලෙත් එක්ක රමණය කරන්න දෙන්න එපා බං.